අද අපි මේ මාළු මාකට් එකට යන්න යනවා. මේකේ මාළු සේරම තියෙන පළවෙනි තට්ටුවේ. දෙවෙනි තට්ටුවේ තමයි එළවලු පළතුරු තියෙනවා. සෙරංගින්න සෑහෙන. චයිනීස් න්යූ ඉයර් එකට කලින් දවසේ මේක ගියේ ඒකින්ද ගොඩක් සෙනග ඉන්නවා. මේ හරිය පළතුරු ගොඩක් තියෙනවා මේ දවස්වල ස්ට්‍රොබෙරි සීසන් එක. සෑහෙන පළතුරු මොකද කියන්නේ කියලා නේද? මේ චිකන් එහෙම සම්පූර්ණ කුකුල පිටින්ම තියෙනවා. මාළු ඔළුවයි ඇඟිලි මේකට තේරම ගන්නවා. ඔව්. අද සෑහෙන ඉන්නවා. ඔව්. කුකුල්ලුන්ගේ ඇඟිලි එහෙම බලන්න පුළුවන්. ඔකට පැත්තේ මේ මාළු තියෙනවා. මේ ටැංකි මාළු වගේ ගන්න. විරිදිය මාළු. මේකේ මං හිතන්නේ මුදු මාළු ඉන්නවා ටිකක්. මුදු මාළු පොඩ්ඩක් අඩුයි සෑහෙන්න. මේ මුදු මාළුද? මේ හොඳයිද? පරාද? දෙකක් ගමු දෙන්න. අර පැත්තත් බලලා එනවද එහෙම? මුගෙන් නෙමෙයි අපි දාගත්තේ. ඔව්. අර පැත්තත් බලලා එමුකෝ කොහොමද දැනෙන්නේ? සෑහෙන තියෙනවා. මේ කකුලුත් තියෙන්නේ. මුදු කකුලු. ඔව් මේ මෙතන පල්ලෙහා ඉබ්බෝ එහෙමත් ඉන්නවා. ඉබ්බෝ ඉන්නවා සෑහෙන. ගොඩක් බෙල්ලෝ જાති සෑහෙන්න තියෙනවා. මෙතන මේ බෙල්ලෝ මේකේ පරවා එදාය කරවල ලොකු නේ. ලොකුයි වගේ නේ. මං හිතන්නේ එදා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ හරිය හැමතැනම තියෙන්නේ ඔය සී ෆුඩ් මේ කකුලුව වර්ග. එදා අපි ගත්තේ මොකෙක්. එදා අපි ආවේ අර පැත්තනේ. මේ දෙන්නර පාසි වර්ග මූදු. ඒ මූදු පාසි වර්ග. ඔයාගේ ලොකු බකියකට. මේ තියෙන පෝක් ඒරියා එක. සෑහෙන්න පෝක් වර්ග කනවා මේක. චිකන් කනවා අඩුයි සෑහෙන්න. පෝක් බීෆ් තමයි කන්නේ. තමයි නේද? පෝක්ම තමයි ආව. ඉස්සරහට යනකොට පේනවා ඌරගේ මේ කකුල් තියෙනවා. මේ සීෆුඩ් එක්කිනාගේ සේ ටිකම තමයි තියෙන්නේ. එහා පැත්තේ කෙනාගේ බලමු. කොයි? අර අතරත් හිටිය. බලලා හොඳ මෙක් කෙනා ඉන්නවා. අපි හරිය පොඩ්ඩක් මුහුදට ඈත හින්දා සීෆුඩ් එනවා අඩුයි. ගොඩක් ටැංකි මාළු වගේ තමයි තියෙන්නේ. ටැංකි මාළුයි ඔය මේ මිරිදිය මාළුයි. මොකද මේගොල්ලෝ ෆ්‍රෙෂ් ෆිෂ් තමයි කන්න කැමති. ආවලු. කාගේද? හොඳම තියෙන්නේ. අරුණ නම් මොකද? බලපටව. බලන්නේ. කරගඩිය. මේ සාලේ වගේ නෙමෙයිද? නෑ. අර එහා පැත්තේ එකේ හිටපු එක්කෙනාගේ තමයි හොඳම තිබ්බේ. අපි අර බලපු කෙරවලේ. එයා ලොකුවට තිබ්බේ නේ. ආව තියනවද නැන්නේ? නෑ නේ මුළු මාළු. මාස්කනේ. උගෙන් ගමු. දෙකක් විතර ගමුනේ. ඔව් දෙකක් ගමු. මේ අර ඌරගේ ලොකු කකුලක් තියෙනවා. මස්සල ඉතින් මොකොත් විසි කරන්නේ නැහැ ඒකයි. ඈ? මස් ගත්තාම මම මොකොත් විසි කරන්නේ නැහැ. අර ඌරේ කණුත් තියෙනවා. ඒකයි. හරිද? තියෙන ඌරේ කන. මෙහෙමයි ඉතින් කනකොට ඉතින් හැම එකම කනවා. අතර එක මැස් එකක් නැති වෙන්න හැදුවා කියන්නේ නේ. ඔව්. මේ ගමේ
එක්කෙනා ළඟට මායාව එතනින් මාළු දෙන්නෙක් ගන්න තමයි හදන්නේ. මේ දෙක ගමුනේ දෙකක්. ඔය දෙකක් ගමු. Ni hao. Ni hao 2个。这还35。Perfect.多少？ 啊，80吧。要不要杀？ 啊。 තුනා පිළිගවන්න. අර 88ක් වුණා. ඒ කියන්නේ 3500ක් විතර රුපියල් කිලෝ එකමාරක් විතර තිබුණා මම හිතන්නේ. මෙහි මේ ෆෝන් එකෙන් QR කෝඩ් එක ස්කෑන් කරලා තමයි ගෙවන්නේ. මම දැන් ඔය ගෙවන ගමන්. මෙහි මේ අපි කෑෂ් ගෙනියන්නේ නැහැ. දැන් මම ගෙවලා එයා මේ සුද්ධ කරනවා. ජාගරට හොඳට. අර එහා පැත්තේ ටැංකිය වල ලොකු එක එක පොකිට් මුන් දාලා තියෙනවා. සුද්ධ කරන හැටි බලමු. 80吧。 මං යාට ගෙවුවා කියලා පෙන්නුවා. 支付宝到账88元。 අර කිව්වේ මං ගෙවුවා කියලා දානත් එක්ක. ඒතරේ කපලා රනේ වයින් කරනවානේ. හොඳයි. හොඳට සුද්ධ කරන අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. පරලට කපලා ගන්න. ඔව්. පරලට කපලා දෙන්න. ඒක. udah ikat siapa ada yang negara apa gitu oh sekarang dong oh harus bagus ini kayak Sana ya benar. asyik Ah, 116。哦。 ඔළුව නම් අපිට ගිහිල්ලා කපා ගත්තේ නේ ඔළුව. Yang oh. Kita sama. Ketika bulan itu. මක් හරි කරමු. Kalau dia keren. ඔව් කැමති මක් හරි අපිට කරගන්න දැන් කපලන්න තියෙන්නේ. අපිට දාන්න. sini sinian kuila. Kayak gana tuh nih. Magitan. Kayak gana, kayak oh. Kamera gitu juga. Tuan. Itu මෙතනින් අල්ලලා දාන්නේ උන්නේ උන්. ඒ ඉස්සෝ තියෙනවා ඒ වෙලාවේ අර පණ පිටින් ගන්නවා අපිට ගන්න නැහැ. මූඩ් ඉස්සෝ මගන්න. Nah, hello. ඔව්. ස්ට්‍රෝබෙරි අරන් අපි දැන් එළවලු හරියට යන්න හදන්නේ. උඩ ඊළඟට එළවලු හරියේ මේ ඊළඟ වීඩියෝ එකේ එළවලු හරියට දාන්න. එළවලු හරියට සෑහෙන දේවල් තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනවා. එහෙනම් උඩට යන්නේ. එළවලු වල උඩ තිබ්බ. Ah, udah dia nih. ඔව්.